අත්ත මිදිවැලට සම්බන්ධ වීම තුල පමණයි ඵල දරන්නට පුළුවන් කියලා. ජුවන්තුමාගේ සුවිශේෂයේ 15 වන පරිච්ඡේදයේ අපිට සඳහන් කරද්දී 14 වැනි ලියෝ පාප්තුමන් උන්වහන්සේගේ පළමු දේශනයේ උන්වහන්සේ කියනවා මේ ජීවිතයේ අපි ඵල දරන්නට නම් යාඥාව තුල උන්වහන්සේව අපි හමු වෙන්නට ඕන. දේව වචනය තුල ස්වාමින් වහන්සේගේ සිත දැනගන්නට අපි උත්සාහය දෙන්නට ඕන. සක්‍රමේන්තු ජීවිතය තුල අපි දකින්නට ඕන ස්වාමින් වහන්සේ මට ලබා දෙන පෝෂණය. ඒ තුල මම ගමනක් යන්නට ඕන. මේ ආත්මේ ආනෝ අපි තුල ජීවමානව වැඩ සිටමින් උන්වහන්සේ කටයුතු කරද්දී උන්වහන්සේ තුල අපි ජීවත් වෙන්නට අවශ්‍ය බව අපිට මතක් කර දෙනවා.